ප්‍රෙග්නන්ට් වුණාට පස්සේ අරක කරන්න එපා මේක කරන්න එපා මේක ඔයාට හරියන්නේ නැහැ මේක නුසුදුසුයි කියලා හැමෝම කියනවනේ. හැබැයි කවුරුත් මේවට හේතු කියන්නේ නැහැ. අම්මලා ඉස්සර අම්මලා වගේ මේ දේවල් කරන්න එපා කිව්වට නොකර ඉන්නේ නැහැ. එයාලා කැමති මොකද මේ දේවල් කරන්න එපා කියන්නේ. මොකද්ද මේ දේවල් වලට හේතුව කියලා දැනගන්න. එක්කෙනාගෙන් එක්කෙනෙක් ගොඩක් වෙනස්. ඒ කියන්නේ ඔයාට ගැළපෙන දේ තව කෙනෙක්ට ගැළපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ප්‍රෙග්නන්ට් කාලේදී කියනවා බර ඔසවන එක. බර උස්සන එක හොඳ නැහැ කියලා. ඉතින් මේකත් කෙනෙක්ගෙන් කෙනෙක්ට සාපේක්ෂයි. අනිත් එක මේක ගොඩාක්ම කියලා තියෙන්නේ පළවෙනි මාස 3. අන්තිම මාස 3. හරිද? එතකොට පළවෙනි මාස 3ේදී මේ කලලය ගර්භාෂ බිත්තියට ගොඩක් හයි වෙලා නැහැ. ඊළඟ එක තමයි ශනික ආහාර ගැනීම. ශනික ආහාර එතකොට පිටි වැඩිපුර තියෙන ඒවා, තෙල් වැඩිපුර තියෙන ඒවා, පැණි රස දේවල් මුල මාස 3ේදී තමයි මේ කලලය අපේ ගර්භාෂ බිත්තියට හයි වෙලා. එතකොට මෙයාගේ අංග ජනනය වෙන්නේ. අංග ජනනය කියලා කියන්නේ හිතුමතේ ඖෂධ ගන්න එක. ඔයා ඉස්සර ඉඳන් ඔයාට තිබ්බ ලෙඩකට හරි කමක් නැහැ. බෙහෙත් බොන්න කලින් අනිවාර්යයෙන්ම VOC ડોක්ටර්ගෙන් උපදෙස් ගන්නම ඕනේ.